දවස්වල වෛරල් වෙන කළු කුමාරයා ගැන චුට්ටක් කතා කරන්න. මේ කළු කුමාර දෝෂය ටිකක් ස්ත්‍රීන්ට බලපාන ප්‍රබල කාරණාවක්. මේ ලක්ෂණ ඔයාට තියෙනවද කියලා බලන්න. මේ දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එක ඉස්සරහට බලන්න. ඔබට නිතර නිින්දෙන් ගැසිලා ඇහැරෙන ගතිය, නිතර හීන පේන ගතිය. ඒත් එක්කම තද ආවේගශීලී ගතිය. පුංචි දෙයකට තරහ යන ගතිය. ඔබ විවාහක ස්ත්‍රියක් නම් ඔබට විවාහ පාර්ශවයක් සමග නිතර අමනාපකම්, විරෝධකම්, නුරුස්සන ගති තියෙනවද කියන එක. ඒත් එක්කම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ස්ත්‍රියක් නම් විවාහය නිතර ප්‍රමාද වීම වලට ලක් වෙනවද කියන කාරණා විශේෂයෙන් බලන්න ඕන. මේක තමයි මූලිකම අවස්ථාවක මේ තියෙන්නේ කළු කුමාර දෝෂය ඇති වෙන තත්ත්වයන් හා සම්බන්ධ. කළු කුමාර දෝෂය කියලා කියන්නේ අපේ පාරම්පරික ජ්‍යොතිෂය තුලත් සහ පාරම්පරික මන්ත්‍ර ශාස්ත්‍රය තුලත් තියෙන කාරණාව. ගොඩක් දුරට මේවා පොතපතේ සටහන් වෙච්ච දේවල් නෙමෙයි. ජනශ්‍රුති එක්ක සහ මිනිස්සුන්ගේ විශ්වාසයන් එක්ක ආපු දෙයක්. විශ්වාසය කියලා කියන්නේ මිනිස්සු ඇහෙන් දැකලා, කනින් අහලා, තීන්දුව తీරන අරගෙන ආපු අපේ ඉතිහාස කරුණු එක්ක කාව කාරණාවක්. ඉතින් කොහොම හරි මේ දේවල් අපි උනත් අපේ වෘත්තිමය ජීවිතය තුළ ගොඩක් අත්දැකලා තියෙනවා. ඕගොල්ලන්ගේ ඔබ ස්ත්‍රියක් නම් ඔබගේ අම්මා, ඔබගේ නැන්දා, ඔබගේ අක්කා ආදී ඔබගේ පරම්පරාවේ ගොඩක් අය මේ දේවල් ඇස් දෙකෙන් දැකලා, මේ දේවල් කනින් අහලා ගොඩක් විශ්වාසනීය විදිහට මේක අත්දැකලා තියෙනවා. කොච්චර විද්‍යාත්මකව මේක කතා කරලා නැහැ කියන හැදුවත් ඒක එහෙම කරන්න බෑ. මේ తত্ত্বය ගැහැණු දරුවෙකුට ඇති වෙන ප්‍රධානම අවස්ථාවක් තමයි මේ ගැහැණු දරුවෙක් වැඩි වියටපත් වෙන මොහොත. මෙතන තනිවීමක් සිද්ධ වුණොත් මේ කාරණය ඉස්මතු වෙනවා. අනිත් දේ තමයි ඉස්සර කාලනම් වැවක් කර නාන්න ගියාම එහෙම නැත්නම් සවස් කාලේ ඇඟපත හොදන්න ස්ත්‍රියක් ළිඳ ගාවට ගියාම මොකද අද වගේ නෙමෙයි ළිඳ ගොඩක් ඈතින් ඉස්සර කාලේ තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවල මේ තනිවීමකට ලක්වීම සිද්ධ වෙනවා. ඉතින් කොහොම හරි දැන් එවැනි තත්ත්වයක් නැහැ. නමුත් මේ වැඩි වියටපත් වෙන මොහොතදී මේ කාරණාව එන්න පුළුවන් හැකියාව පැහැදිලිවම තියෙනවා. වෙනත් අවස්ථාවලදීත් මේ කාරණේ එන්න පුළුවන් අවස්ථා තියෙනවා. කොහොම හරි මෙතනදී සිද්ධ වෙන්නේ යම් කිසි අමනුෂ්‍ය බලපෑමකට ලක්වීමක් කරහා තමයි මේ කළු කුමාර දෝෂය ඇති කරන්නේ. මේ කළු කුමාරයේ මේ කාරණේ ඇති කරනව නෙමෙයි. කළු කුමාර දෝෂය කියලා කියන්නේ විවිධ අමනුෂ්‍ය බලපෑම් වලට මේ දරුවා ලක්වීම. ඒක ඊට ආවේනික ක්‍රමවේදයක් කරහා, ඒ ආවේනික රටාවක් කරහා සිද්ධ වෙන නිසායි ඒක කළු කුමාර දෝෂය කියලා වෙන් කරලා තබන. ඉතින් කොහොම හරි මේ தত্ত্বය ඔබට තියෙනවා නම් විශේෂයෙන්ම මේකට ප්‍රතිකාර ගන්න ඕන. මේ කාරණේ ඔබට තියෙනවද කියන එක පැහැදිලිව හඳුනගන්න පුළුවන් ක්‍රමයක් තමයි කේන්ද්‍ර පරීක්ෂාවක් සිද්ධ කරන එක. කේන්ද්‍රයේ බැලුවාම ඔබට මේ දෝෂය තියෙනවද නැද්ද කියන එක පරීක්ෂා කරන්න පුළුවන්. නැතත් ඔබට යම්කිසි මම ඉහත කිව්ව කාරණා රෝග ලක්ෂණ පවතිනම් ඒ தත්ත්වය ඔබට බලලා ඊට අනුව කේන්ද්‍ර පරීක්ෂාවක් කරලා ඊට කළ යුතු ශාන්ති කර්ම මොනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ගොඩක් වැරදි වැටහීමක් තමයි මේකේ කාරණේ තිබුණොත් තොවිල් නටලා කරලා ලොකු දෙයක් කරලා මේක කරන්න ඕනේ කියන කාරණේ. එහෙම දෙයක් නැහැ. මේකදී කරන්න තියෙන්නේ සුළු දෙහි කැපිල්ලක් සිද්ධ කරලා යන්ත්‍රයක් තියෙනවා. යන්ත්‍රයේ පැනදලා අවුරුද්දක විතර කාල සීමාවක් ආරක්ෂා වෙන්න උණු ක්‍රමවේදයක් තියෙනවා. ඔය ටික කරා නම් හොඳටම ප්‍රමාණවත්. අනිත් දේ තමයි මේක මුල් කාලීනව ගොඩක් එළියට එන්නේ නැති කාරණාවක්. වැඩි වියටපත් වීමේදී තනවීම වුණාට පස්සේ ඒක මුල් කාලේ ලොකුවට එන්නේ නැහැ. ඒක අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් ඉස්සරහට යන්න යන තමයි ටික ටික වර්ධනය වෙන්නේ. ඊට පස්සේ සමහර අයගේ මේක අවුරුදු 10ක් ගිහිල්ලත් එළියට එන කාරණා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ தত্ত্বය බොහොම කල්පනාකාරී වෙන්න ඕන. මොකද විවාහයේ ඍජුව බලපාන කාරණාවක්, දරුපල වලට ඍජුව බලපාන කාරණාවක් නිසා මේ දේ. කෙනෙක් අහන්න පුළුවන් මේ දෝෂේ ලංකාවේ අයට විතරද තියෙන්නේ? පිට රටවල් වල මේ දේවල් විදේශගත වෙලා ඉන්න අයට මේ දේවල් සිද්ධ වෙන්නේ නැද්ද? සුද්ධ මේ දේවල් කිසි දෙයක් කරන්නේ නැහැ කියලා අපි අහලා තිනවා. ගොඩක් මිනිස්සු කතා කරනවා. ඉතින් මේක ගොඩක් ප්‍රමාණාත්මකව කතා කරන ඕන මාතෘකාවක්. කෙටියෙන් මම කියනවා නම් ලංකාවේ ඉස්සර ඉඳන් මිනිස්සු යක්ෂ පැත්තෙන් වැඩගත් අය. විශේෂයෙන්ම ඔය පුද පූජාවලදී යක්ෂ වන්දනාව කියන එක අපේ තිබුණා. බුදුදහම ඇවිත් බුදුදහමට අනුකූලව අපි ජීවත් වුණත් අර දේවල් අපේ හේනේ ගොවිතැනේ ඉඳන්ම තිබුණා. ඉතින් ඒ දේවල් එක්ක මේ ඇතිවෙච්ච කාරණාවල ප්‍රතිඵල විදිහට තමයි මේ කාරණේ ලංකාවේ අපිට විතරක් ඍජුව බලපාන. උදාහරණයක් සරලව ගත්තොත් උඩරට සම්ප්‍රදාය තුලදී මන්ත්‍ර ශාස්ත්‍රය හා සම්බන්ධයේදී මේක ගොඩාක් දුරට ගන්න කාරණාවක් නෙමෙයි. යම් තාක් දුරට බලපාන. නමුත් පහතරට ක්‍රමවේදයේදී මේක ටිකක් ප්‍රබලව තියෙනවා. මොකද පහතරට අපි යක්ෂ වන්දනාවට වැඩි මුල් තැනක් දීපු අය. උඩරට අය දේව වන්දනාවට වැඩි මුල් තැනක් දීපු අය. ඉතින් ඒ කාරණේ මතම පොඩි උදාහරණයක් අපිට හිතා ගන්න පුළුවන්. වැඩි වියටපත් වුණු ස්ත්‍රී දරුවෙකුට මේ කාරණේ බලපාලා සාමාන්‍ය තත්ත්වයේ යාගේ ටිකක් ආවේගශීලී තද ගතිගුණ වෙනවා වගේම ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙනවා තමත් ඒ කාරණේ සිද්ධ වෙච්ච නැති අවස්ථාවකදී. ඒ කියන්නේ දරුපල ප්‍රමාද අවස්ථාවක නම් ඔබ ඉන්නේ මේ කාරණේ ඍජුව ඒහා සම්බන්ධයෙන් බලපාන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ ගැනත්
නිවැරදි කේන්ද්‍ර පරීක්ෂාවක් සිදු කරලා මේ ගැන බලන්න. එහෙම නැත්නම් නිමිති පරීක්ෂාවක් සිදු කරලා මේ ගැන බලන්න. ඔබට හැකි විදිහට මේ දෝෂය නිවැරදි ශාන්ති කර්මයක් ඉතා ඉක්මනින් සිද්ධ කරගෙන මේ තත්ත්වයෙන් මිදලා ඔබේ ජීවිතය යහපත් කරගන්න කියලා මම ඔබට යෝජනා කරනවා.